බෙන්ටෙන් දශක දෙකක් පුරා දිවුණ හැමදාම අලුත් වෙමින් පැවතුන ඇනිමේෂන් ලෝකයක්. ඉතින් අපි මේ කතාවේ ගැඹුරටම කිමිදෙමු බලන්න. හිතන්නකෝ අවුරුදු 10ක කොල්ලෙක්ට හම්බ වෙන ඔරලෝසුවකින් පටන් ගත්ත කතාවක් කොහොමද ඇනිමේෂන් ඉතිහාසයේ තියෙන සංකීර්ණම ලෝකයක් වුනේ? ඇත්තටම අවුරුදු 20කටත් වඩා වැඩි කාලයක් පුරා බෙන්ටෙන් කතාව ආයෙත් අලුතෙන් පටන් ගත්තා. කතාවේ සමහර තැන් වෙනස් කළා. ඉතින් මේ නිසා අලුතෙන් බලන්න පටන් ගන්න කෙනෙක්ට විතරක් නෙමෙයි කාලයක් තිස්සේ බලපු රසිකයෙක්ට උනත් මේකේ කාලරාමුව පැටලෙන්න පුළුවන්. ඉතින් අපි මේ හැමදේම එකිනෙක කතා කරමු. මුලින්ම බලමු ඔරලෝසුවෙන් මේ කතාව පටන් ගත්ත හැටි. ඊට පස්සේ ඒලියන් ෆෝස් අල්ටිමේට් ඒලියන් කරා ගිහින් ඔම්නිවර්ස් එකේ තිබුණ ලොකු වෙනස ගැනත් බලමු. අන්තිමට මේ කතාමාලා පිළිවෙලට බලන්නේ කොහොමද කියන එකයි බෙන්ටෙන් ලෝකයේ අනාගතය ගැනයි කතා කරමු. හරි, එහෙනම් අපි යමු කතාවේ මුලටම. හැමදේම වෙනස් කරපු ඒ ගිම්හාන නිවාඩු චාරිකාවට. මේකේ මූලික සංකල්පය හරිම සරලයි, ඒත් ඒක හරිම බලවත්. හිතන්නකෝ අවුරුදු 10ක පොඩි කොල්ලෙක් බෙන් ටෙනිසන්. එයාගේ ඥාති සහෝදරි ග්වෙන් සහ මැක්සියත් එක්ක යන ගිම්හාන නිවාඩුවකදී එයාට අමුතු පිටසක්වල ඔරලෝසුවක් හම්බ වෙනවා. ඒ තමයි ඔම්නිට්‍රික්ස්. ඒකෙන් එයාට පුරුවන් වෙනවා එකිනෙකට වෙනස් පිටසක්වල ජීවීන් 10 දෙනෙක් බවට පත් වෙන්න. ඉතින් මේ ටීම් ටෙනිසන් පිටසක්වල තර්ජනයක සටන් කර රට වටේ යනවා. සරලයි වගේ පෙනුනට මේක තමයි හැම දෙයකම පදන. හොඳයි. දැන් තමයි වැඩේ තවත් රසවත් වෙන්නේ. ඒ තමයි මේ කතාමාලාව ඒක බලපු ප්‍රේක්ෂකයොත් එක්කම ටිකෙන් ටික ලොකු මහත්තු නැහැටි. හරියටම රසිකයෙක් ඒ කාලේ කියලා තිබුණා වගේ ඒකෙන් පේනවා ඕන් ඇත්තටම වැඩෙන බව. මේකෙන් කියුනේ ඊළඟට ආපු ඒලියන් ෆෝස් සහ අල්ටිමේට් ඒලියන් කතාමාලා ගැන. මොකද මේ කතාමාලාවලින් චරිතවලට වගේම කතාවටත් ලොකු පරිණත බවක් එකතු කරා. මෙන්න මේ සංසන්දනයෙන් ඒ වෙනස හොඳටම පැහැදිලි වෙනවා. චරිත වයසින් වැඩෙනවා. කතාවේ අභියෝග තවත් බරපතල වෙනවා. ඒ වගේම එයාලා තනියම නැගී සිටින වීරය බවට පත්වෙද්දී මැක්සියා මත යැපෙන එකත් ටිකින් ටික අඩු වෙනවා. හරි, දැන් අපි යමු ඊළඟ අධ්‍යයනයට ඔම්නිවර්ස්. මේක තමයි කතාවට ලොකුම නාටකීයම වෙනස්කම් ගෙනාවේ. ඒ වගේම රසිකයෝ අතර ලොකුම වාද විවාද ඇති කළෙත් මේ කතාමාලාව තමයි. රසිකයෝ දැක්ක ගමන් අඳුරගත්ත දෙයක් තමයි මේකේ තිබුණ සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍ර ශෛලිය. බෙන්ගේ ඉඳන් එයාගේ හැම ඒලියන් කෙනෙක්ගේම පිනුම වෙනස් කරලා තිබුණා. ඉතින් මේක නිකන් ඇනිමේෂන් එකේ කරපු වෙනසක්ද? එහෙම නැත්නම් කතාවේ අනුකූලතාවයේ දෝෂයක්ද? නැත්නම් ඊට වඩා ගැඹුරු දෙයක්ද? පුදුමයකට වගේ නිර්මාණකරුවන් මේ අලුත් පෙනුමට කතාවේ ඇතුළම හරිම දක්ෂ පැහැදිලි කිරීමක් දුන්නා. කතාවට අනුව මේ දෘශ්‍යමය වෙනස්කම් ඔක්කොම වුණේ සෙලස්ටියල් සේපියන් කියන සර්ව බලධාරී ජීවී විශේෂයකගේ ක්‍රියාවක් නිසා. බෙන්ගේ ඒලියන් එක්ස් කියන්නේත් සෙලස්ටියල් සේපියන් කෙනෙක්. එයාලට පුරුණ යථාර්ථයම අතීතයට ගිහින් වෙනස් කරන්න. ඉතින් මේක කතාවටම ගලපලා කරපු වෙනස් කිරීමක්. එහෙවත් නැත්නම් රීට්කොන් එකක්. සමහර රසිකයෝ නම් කිව්වා මේක හරිව දක්ෂ වැඩක් කියලා. හොඳයි, දැන් මේ කතාමාලාව ඔක්කොම එක බලද්දී අලුතෙන් බලන්න පටන් ගන්න කෙනෙක්ට එන ලොකුම ප්‍රශ්නය තමයි අනේ මන්දා කොතනින්ද මේක බලන්න පටන් ගන්නෙ? ඇත්තටම මේ කතාලෝකය ප්‍රධාන කොටස් දෙකකට එහෙමත් නැත්නම් කාලරාමු දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි බෙන්ගේ වයස අවුරුදු 10 ඉඳලා 16 දක්වා යන සම්භාව්‍ය කතාව. අනිත් එක තමයි 2016 දී ආපු රීබූට් එක. ඒකෙන් මුල් කතාවම අලුත්ම විදිහකට පටන් ගත්තා. සම්භාව්‍ය කතාව බලනවා නම් ඒක බලන්න තියෙන හොඳම විදිහ තමයි නිකුත් වුණ පිළිවෙලට බලාගෙන යන එක. හැබැයි පොඩි ව්‍යතිරේකයක් තියෙනවා. Secret of the Omnitrix කියන චිත්‍රපටය ඒක විකාශය වුණේ 4 වෙනි කතා සමය මැද වුණත් ඇත්තටම ඒක මුල් කතාමාලාවේ අවසානයේ විදිහට බැලුවොත් කතාවේ ගලා යාම තවත් හොඳයි. ඉතින් පැහැදිලිවම එකිනෙකට වෙනස් TV සීරීස් 5ක් චිත්‍රපට කීපයක් මේ හැම දෙයකින් පස්සෙත් බෙන්ටෙන් ලෝකය තාමත් අලුත් වෙමින් පරිණාමය වෙමින් තියෙනවා. මේ කාලරාමෝ දිහා බැලුවම පේනවා දශක දෙකක් පුරා දිගහැරුණු පුදුමාකාර ගමනක්. නිතරම අලුත් දේවල් එකතු කරමින් කතාව නැවත නැවතත් නිර්මාණය කරමින් ආපු ගමනක්. දැන් කතාව ආයෙත් මුලට එනවා වගේ. මොකද මුල් නිර්මාණකරුවන්ම පළවෙනි වතාවට චිත්‍රකතා ලියන්න නැවත එකතු වෙනවා. යාලා පොරොන්දු වෙන්නේ බෙන්ටෙන් වීරයාගේ ඇබ්සලියුට් ඒව නැත්තම් පරිපූර්ණම හොඳම කතාවක් දෙනවා කියලයි. ඉතින් සරල ගිම්හාන නිවාඩුවකින් පටන් අරන් සංකීර්ණ බහු විශ්වයක් දක්වා ආපු බෙන් ටෙනිසන්ගේ කතාව දිගටම වෙනස් වෙනවා. දශක දෙකක මේ පරිණාමයෙන් පස්සේ මේ කියන ඇබ්සලූට් බෙන්ටෙන් ඇත්තටම මොන වගේ වෙයිද? ඒක තමයි අපිට ඉතිරි වෙන කුතුහලය.